ඊට පස්සේ ඔය අපේ විවාහයට අපේ ගෙදරින් අකමැති වුණා. මගේ වෙඩින් එක අනිද්දා කියලා මේ සියලු ඉඩකඩම් වල අයිතිය අපේ අම්මට පවරලා, ඒ කියන්නේ මට අයිති වෙන්න තිබුණත් මේ පවරලා මම මගේ නෝනව කසාද බැඳලා පුත්තලමට යනවා. අපි පුත්තලමට ගිහිල්ලා කාඩ්බෝඩ් කෑල්ලක් කියලාගෙන තමයි නිදාගත්තේ. මම රෙන්ට් එකට පොඩි කඩ කාමරයක් අරන් තිබුණේ මාසෙකට රුපියල් 6000ක කුලියක. මම සීට් එක මැදට යනකොටම සීට් එක කඩාගෙන වැටුණා මාව පල්ලෙහාට. එයා කියනවා නෑ මෙයා ඉඳීද දන්නේ නැහැ දවස් 4ක් අපි බලමු. දවස් 4ක් මෙයා හිටියොත් අපි සර්ජරි එක කරමු. මැච් එකක් ගහගන්න ඒ කාලේ ඉඳලා අපි දෙන්න එකතු වෙලා හිටියේ නැත්තම් සමහර විට අද ඔයාලට මාව හම්බෙන්නේ ටයර් කෑල්ලක් පස්ස පැත්තේ බැඳගෙන හිඟා කකා ඉන්නවා. ඉතරත් ආදායම් බදු ගෙවාගෙන යන ආබාධිතෙක් විදිහට ඉන්නේ මං විතරයි. කසාද බැඳපු දවසේ ඉඳලා ඒ ව්‍යාපාර කරන අන්තිම දවස් වෙනකම් මම මගේ නෝනාට වැටුපක් ගෙවුවා. මම මගේ හීනයක් තිබ්බ පොඩි කාලේ ඉඳලා බෙන්ස් එකක් ගන්න. කිරිපාට බෙන්ස් එකක් ගන්නවා කියලා හීනයක් තිබ්බා. අපි 2019 දී ඒක ගත්තා. කෙනෙක්ගේම උඩ ගේ හදමු කියලා. එතකොට දැන් මිනිස්සු hina වෙනවා මේ යකා මේ ගියක් හදන්න කතා කරනවා මූට ඇවිදින්නත් බෑනේ. ඔව්. ඒකට උඩ තට්ටුවට යන්නේ කොහොමද? ඇත්තටම දවස් 4-5ක් යනකම් මම දන්නේ නැහැ මෙයාගේ කොන්ද කැඩිලා කියලා. එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ. ඒක දැනගත්තේ ඇත්තටම එයාම තමයි මට කෝල් කරලා කිව්වේ සුදු මෙහෙමයි. බය වෙන්න එපා. අපි දෙන්න මෙච්චර කාලයක් මේ විදිහට ආවනේ. ඉදිරියටත් අපි යනවා. මගේ කොන්ද තමයි කැල්ල දෙන්නේ සුදු කියලා එයාමයි මට කිව්වේ. ඉතින් ඒ වෙලාවේ එහෙම එකකුත් ඔයාලට ආවද? එහෙම එකකුත් ආවා. නමුත් මගේ යාළුවෙක් හිටියා ඒ වෙනකොට පුත්තල මේ ඉන්දිකා මේ එයා මාව ශක්තිමත් කරා ඒ වෙලාවේ. 2015 දී තමන් වැඩ කරන වැඩපලේ වහලෙන් වැටිලා ඉනෙන් පල්ලෙහා එහෙම නැත්නම් කොන්දෙන් පල්ලෙහා පණ නැතුව කකුල් දෙකම පණ නැතුව රෝද පුටුවකට වැටුණත් වර්තමානයේ වෙනකොට ඔවුතුමන් පදින්නේ නම් BYD එකක්. මතක් කරන්න ඕනේ මීට කලින් පැත්තේ නම් Benz කාර් එකක්. ඒ කාලේ තමන් කුලියට ගත්ත ගෙදර කාඩ්බෝඩ් කෑල්ලක් දාලා නිදාගෙන හිටපු ඔහු අද ජීවත් වෙන මන්දිරේ තමයි මේ තියෙන්නේ. කාමරෙන් කාමරයට AC හරි ලස්සනට සුපෝගභෝගී ජීවිතයක් ඔහු ගත කරනවා. ඇත්තරම කිව්වොත් කකුල් දෙක පණ නැතුව වර්තමානයේ වෙනකොට මුළු ලංකාවේම මිනිස්සු නැගිටවන්න පුළුවන් විදිහේ ප්ලෑන් එකක් ගහගෙන මිනිස්සුන්ට ඕදන් දෙන ඔහුගේ ගැන තමයි අද අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ. හැම දෙයකටම කලින් මතක් කරනවා නිලමේ channel එක subscribe කරන්න. අපි බලමු මෙතුමන් කවුද? මෙතුමන්ගේ ජීවිත කතාව මොකක්ද කියලා. දෙස් විදෙස් විශ්වාසය දිනු ප්‍රමිතිගත ලංකාවේ හොඳම මැණික් තත්ත්ව සහතිකය GRC Gemological Report of Ceylon කොල්ලුපිටිය. අද කතාව ජීවිතේ මට නම් ප්‍රශ්න ඇවිල්ලා දැන් නම් මට ජීවිතේ ඇති කියලා හිතන අයට නෑ ඒක එහෙම නෙවෙයි. කොයි වෙලාවේ ඒක අනිත් පැත්ත හැරවිලා උඩට යන්න පුළුවන් වෙයිද කියලා හිතන්න පුළුවන් උදාහරණයක් එක්ක අපිට හුරුපුරුදු කෙනෙක් අපි මීට කලින් මෙතුමාත් එක්ක වැඩසටහනක් කරලා තියෙනවා ජගත් කුලසේකර මහත්මයා ආයුබෝවන්. අපිත් සමග එකතු වෙනවා එතුමන්ගේ ආදරණීය බිරිඳ කුලසේකර මහත්මිය ඔබටත් ආයුබෝවන්. එතකොට මෙහෙම පුටුවේ ලස්සනට ඉඳගෙන හිටියට මෙතුමන් එක්තරා අවධියක ජීවිතේ බිමටම වැටෙන කෙනෙක්. ඇත්තම කතාව මම කිව්වොත් මගේ වචන වලින් කිව්වොත් ඔබතුමන්ගේ දෙපා දෙකම පණ නැහැ. ඇවිදින්න බෑ. රෝද පුටුවක තමයි යන්නේ. දැන් ඔන්න කියපු ගමන් කට්ටියගේ ඔළුවේ රැඳෙනවා අවුලක් නෑ පරම්පරාගත සල්ලි ඇති හොඳ බිස්නස් කරන ව්‍යාපාරික මහත්තයෙක් වෙන්නද සල්ලි ගොඩාක් ඇති ඇඳට වෙලා හිටියත් මොකෝ සල්ලි තියනවා නම් ප්‍රශ්නයක් නෑනේ කියලා. නමුත් ඒක එහෙම නෙවෙයි. මේ සිද්ධිය සිද්ධ වුණේ කොහොමද? එතකොට හිටියේ කොහොමද? අද වෙනකොට ලස්සන ගෙවල් දොරවල් හදලා වාහන අරගෙන ලෝකෙට පණිවිඩ අරන් යන විශේෂ නිර්මාණ කරන කෙනෙක්. පටන් ගත්තේ කොහෙන්ද? අනේ සමාවෙන්න. පටන් ගත්තේ කොහෙන්ද නෙවෙයි. වැටුනේ කොතනදද? ඔව්. නිලමල්ලි ස්තුතිවන්ත වෙනවා අපි හම්බෙන්න ආවට. නැවත වතාවක්. එතකොට මුලින්ම ගත්තොත් මම මෙහි ගමේ ඉස්කෝලේට තමයි ගියේ. ගුළුවල මහා විද්‍යාලයේ මම ආඩම්බරෙන් කියනවා. එතකොට ඒකට ගිහිල්ලා මම ඇත්තටම A level ෆේල් වුණා. මොකද මම O level කරපු කාලේ ඉඳලම මගේ අදහස තිබුණේ වාහන හදන්න, කාර්මික ශිල්පියෙක් වෙන්න. කාර්මික ශිල්පියා කියන එක දන්නේ නැහැ. වාහන හදන්න, එන්ජින් හදන්න ඕවා තමයි මගේ ආසාව. තේරෙන විදිහට කිව්වොත් අර මැකෑනික් උන තියෙන එහෙම වාහන පිස්සෙක් වගේ. අදටත් ඒ වාහන පිස්සුව තියෙනවා. එතකොට එහෙම ඉන්නකොට මම A level කරේ ඇත්තටම අම්මගේ කීමට කියන්නේ. මට උමනාවක් තියුන්නේ නැහැ. මම ඉකෝන් ෆේල් වුණා A level. ඊට පස්සේ මම ටෙක්නිකල් කොලෙජ් එකට සම්බන්ධ වුණා. එතනදී මට හම්බුණා හොඳ ගුරුවරයෙක් SK අබේවික්‍රම කියලා.
අබේ වික්‍රමසේට මම අදටත් ගරු කරනවා වන්දනීය පූජනීය චරිතයක් විදිහට මගේ දෙමව්පියෝ බිරිඳ ඇරුණුකොට මට ගෞරවාන්විතව ඉන්න ලොකුම පුජ්‍යලයා. එතුමා අපිට අපිව මොටිවේට් කරලා ලොකු ආදර්ශමත් විදිහට මේවා කරලා මගේ සබ්ජෙක්ට් එක ඉගෙනුවා. ඒකෙදි මම ඉගෙනගෙන ඉහළට ආවා. ඊට පස්සේ මම එක එක තැන්වල වැඩ කරා. පුජ්‍යලික ආයතනවල වැඩ කරා. රට යන්න ගිහිල්ලා එක්කෙනෙකුට සල්ලි දීලා අහුවෙලා ඒ සල්ලි නැති කරගත්ත ඒවා දෙමව්පියන්ගේ සල්ලි. ඊට පස්සේ මම තීරණය සමාවෙන්න මම කතාව කියනකොට මැදට පන්න ඔය වාතාවරණ වෙනකොට පවුලේ ඉඩකඩම් තියෙන ලොකු ව්‍යාපාර තියෙන පවුලක එහෙම කතන්දරයක් තියෙන්නේ නෑ. නිලමල්ලි හොඳයි ආපු එක. මගේ අම්මයි අප්පච්චි රජයේ සේවකයෝ දෙන්නේ. එතකොට මගේ අප්පච්චි කාර්යාල කාර්ය සහායකවරයෙක් විදිහට තමයි වැඩ කරන්න ගියේ. පස්සේ යාර විභාග ලියලා ටිකක් ඉහළ තනතුරු වලට ගියා. ඒතර මගේ අම්මා ජීවතුන් අතර ඉන්නවා. මගේ අප්පච්චි නැති වුණා කැන්සර් එකක් ඇදිලා. ඒ මම ව්‍යාපාර පටන් ගන්න කාලෙම තමයි අප්පච්චි නැති වෙන්නේ. එතකොට මේ අම්මා මේ පෙන්ෂන් ගිහිල්ලා දැන් ඉන්න විශ්‍රාම සුවයෙන්. එතකොට ඒ කාලේ උනේ දැන් මම ව්‍යාපාරයක් පටන් ගන්නවයි කියලා තීරණය කරේ අපි දෙන්න ඇත්තටම හම්බෙන්නේ ටෙක්නිකල් කොලෙජ් එකේ. ඊට පස්සේ අපි තේරුම් ගන්නවා අපිට මේ ගැළපෙන අදහසක් තියෙනවා අපිට දෙන්නටම තියෙන්නේ හොඳට දියුණු වෙන්න ඕන කියන අදහස තමයි මූලින් ඉඳනම. ඊට පස්සේ ඔය අපේ විවාහයට අපේ ගෙදරින් අකමැති වෙනවා. ඊට පස්සේ ඇත්තටම ඔයගේ කතාව කිව්වොත් ඔයාලා ගෙදරින් අකමැති වෙන්නේ අපේ ගෙදරින් තමයි අකමැති වෙන්නේ. ඒ කියන්නේ අර මේ ඉතින් අර පවුල් පරතර ඒ වගේ දේවල් ඉතින් දෙමාපියෝ බලන දේවල් තියෙනවානේ දරුවෝ ගැන. ඊට පස්සේ මම ඇත්තටම මගේ වෙඩින් එක අනිද්දා කියලා මේ සියලු ඉඩකඩම් වල අයිතිය අපේ අම්මට පවරලා ඒ කියන්නේ මට අයිති වෙන්න තිබුණත් මේ පවරලා මම මගේ නෝනාව කසාද බැඳලා පුත්තලමට යනවා. ඒ ගියාම සම්පූර්ණ ඔක්කොම අතහැරලා දාලා යන්නේ. කිසිම දෙයක් තිබුණේ නැහැ මට. හිස් අතින්ද? හිස් අතින් යන්නේ. ඊට පස්සේ අපි පුත්තලමට ගිහිල්ලා කාඩ්බෝඩ් කෑල්ලක් කියලාගෙන තමයි නිදාගත්තේ. මම රෙන්ට් එකට පොඩි කඩකාමරයක් අරන් තිබුණේ මාසෙකට රුපියල් 6000ක කුලියකට. ඒ කඩකාමරේ 20යි 10යි කඩකාමරයක්. පිටිපස්සේ පොඩි කොටසක් වෙන් කරගෙන එතන උයාගෙන කාලා පියාගෙන කාලා එහෙම තමයි මගේ වෘත්තිය පටන් ගත්තේ. දෙන්න පටන් ගන්න මේ ජීවිතේ මේ කසාද බැඳලා අලුත් ජීවිතේ පටන් ගන්න එතනින්. අන්තිම බිඳුවටත් පල්ලෙහා. ඊට පස්සේ ඉතින් අපි මාර ධෛර්යයකින් වැඩ කරා. අපිට තිබුණා හීනයක් අවුරුදු 30 35 වෙනකොට අපි දෙන්නට මේක වගේ හීනයක් තිබුණා. කොහොම හරි හම්බ කරන්න ඕන, යාන වාහන ගන්න ඕන. අපේ කිසිම දවසක ඊර්ෂ්‍යාව කියන එක තිබුණේ නැහැ. අපිට ලොකු හොඳ වාහනයක් යනවා දැක්කොත් අපි හරි ආසයි. ඒ මනුස්සයා කොච්චර මහන්සි වෙන්න ඇතිද කියලා අපිට හිතෙනවා. ඊට පස්සේ අපි ඇත්තටම අපේ ජීවිතයේ rules and regulations ගොඩක් දාගත්තා. අපි හැම මල ගෙදරකටම ගියේ නැහැ. අපි හැම මගුල් ගෙදරකටම ගියේ නැහැ. අපි අපේ වැඩේ කැපවීමෙන් කරන්න පටන් ගත්තා. එහෙම කැපවීමෙන් මගේ ව්‍යාපාර ඔක්කොම සාර්ථක වුණේ මම මිනිස්සුන්ට අංශු මාත්‍රයක වංචාවක් නොකර ඒ රුපියල් 100ක් ගන්නවා මම බලන්නේ 150ක වැඩක් කරන්න. ඒ අදහස අදටත් තියෙනවා. එතකොට ඒ විදිහට කරගෙන යද්දි පුත්තලම ඇත්තටම අපිට කියලා කාත් කවුරුත් හිටියේ නෑ නෝනයි මායි මුල් කාලේ මෙයත් ගෑරේජ් එකේ වැඩ කරලා තියෙනවා. ඒ පුත්තලමට යන්න හිටියේ. ඒ කියන්නේ මල්ලි මුලින් අදහසක් තිබුණා මට දැන් අපිට සල්ලි නෑනේ. සල්ලි නැති මිනිහෙකුට දියුණු වෙන්න නම් දියුණු වෙච්ච නැති නගරයකට යන්න ඕන. නගරේ දියුණු වෙනවත් එක්කම අපිට පුළුවන් දියුණු වෙන්න. එතකොට අපි උඟාක් බැලුවෝ අඟුණු කොළ පැලැස්ස වගේ නිකන් අපිට නිකන් ඔළුවට එන්නේ. ඒවා දියුණු නැති නගර නෙමෙයි මං කියන්නේ. ඒ වගේ පුත්තලම දුෂ්කරයිනේ. ඊට පස්සේ එහෙ ගිහිල්ලා අපි වර්ක්ෂොප් එක පටන් අරගෙන බින්දුවෙන් පටන් ගත්තේ පුංචියට කරද්දි මිනිස්සුන්ට තේරුණා මෙයා ටිකක් හොඳට වැඩ කරනවා කියලා. වාහන හදන එක කරන්නේ. ඔව් මෝටර් හදන එක තමයි කරේ. මම ටෙක්නිකල් කොලෙජ් එකේ ඉගෙන ගත්තේ වාහන හදන්න. හැබැයි මම වැඩේ පටන් ගත්තේ මේ මෝටර් හදන එකේ. ඊට පස්සේ මට දවසක් ඇවිල්ලා කතා කරා ඒ කාලේ හීරෝ හොන්ඩා කම්පැනියෙන් මගේ වැඩපළ දැකලා මේ ඔයා කැමති නැද්ද අපිට සම්බන්ධ වෙන්න කියලා. මම කැමති වෙලා සම්බන්ධ වුණා. ඊට කලින් අපිට ඔය ලොකු ඒ වගේ ආයතනවල වැඩ කරලා පළපුරුද්දකුත් තිබුණා. මගේ නෝනත් එක එක පුජ්‍යලික ආයතනවල වැඩ කරලා ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා. ඊට පස්සේ අපි ඒකට සම්බන්ධ වෙලා දීගටම මේක කරගෙන ගිහිල්ලා ඒ අපි කුලියට හිටපු තැන ඉතුරු කඩ කාමරෙත් කුලියට ගත්තා. අපිට නතර වෙන්න කොටසකුත් ගත්තා. එහෙම කරලා මුළු බිල්ඩින් එකම රෙන්ට් එකට ගත්තා. ඊට පස්සේ ටික කාලෙකින් ඉඩමක් ගත්තා. සල්ලි හම්බ කරලා. ඒ ඉඩම ගන්න වෙලාව වෙනකොට අපිට ටිකක් මේ අතපය දිග අරගන්න පුළුවන් මට්ටමක් තිබුණා. ඊට පස්සේ එහෙම ඉඩම අරගෙන ගොඩනැගිල්ලක් හදන්න පටන් ගත්තා. ගොඩනැගිල්ල හදන්න පටන් ගද්දිත් මම කියන්න හොඳ කතාවක් තියෙනවා. දැන් ගොඩනැගිල්ල හදනකොට අපි BMIC එකට යනවා ඒ කාලේ මොකද YouTube එහෙම නැහැනේ. එතකොට තොරතුරු දැනගන්න නම් ඒ වගේ දැන් අපි සෙනසුරාදා ඉඳලා ඒ වගේ තැනකට යනවා. එතකොට ඒ එක්සිබිෂන් එකක් බලලා අපිට හොඳ
අත්දැකීමක් ගන්න පුළුවන්. දන්නේ නැති දේවල් දැනගන්න. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා අර ගොඩනැගිල්ල හදන්න තැනට ආවට පස්සේ අපිට ඕන වුණා මේ ඉක්මනට මේක හදන්න. මොකද අපි අර රෙන්ට් එකට හිටපු තැන කට්ටිය අපිට එකපාරටම කිව්වා එක්කෝ ඔයාලා මේ ගොඩනැගිල්ල සල්ලි දීලා ගන්න නැත්නම් යන්න කියලා. ඒතකොට මං ඉඩම් කෑල්ල ගත්තා විතරයි. ඊට පස්සේ ඒක ලක්ෂ 70ක්. ඒ දවස්වල මට ලක්ෂ 70ක් හිතා ගන්නවත් බෑ. ඊට පස්සේ මට කරන්න විසඳුමක් නැහැනේ. මම දැන් යන්න ඕනේ. මාස 3ක් ඇතුළත. මම ඊට පස්සේ දවසේ පොලියට අර මේ තියෙන්නේ අර දවස ගානේ පොලියත් එක්ක මුදල ගෙවන්න. එහෙම ලෝන් එකක් ගත්ත මට උදව් කරපු පුජ්‍යරයෙක් ඉන්න පුත්තලමේ සාන්ත කියලා. ඒ සාන්ත අයියා ඒකට සම්බන්ධ කරලා දීලා මම මේ ලෝන් එක අරගෙන දැන් ඉක්මනට ගේ හදාගන්න මේ වැඩපොළ හදාගන්න එපා. ඊට පස්සේ ප්‍රීකාස්ට් වලින් ඔය පෙරසවි කොන්ක්‍රීට් කියලා තාක්ෂණයක් තියෙනවානේ පාලම් එහෙම හදන්නේ. ඒ ආයතනයක් මම අඳුරනවා අර එක්සිබිෂන් එකකට ගිහිල්ලා. ඊට පස්සේ ඒ ආයතනයේ මාත්‍යට ගිහිල්ලා කතා කරලා ඔය ජායල ඒකල තියෙන්නේ කර්මාන්තපුරේ. එයාට ගිහිල්ලා කතා කරලා මේක කොහොමද කරන්න කියලා ඒ මහත්තයා මට කියලා දුන්නා මෙහෙමයි කරන්නේ. එයාගේ බාසුන් නැහැලා දාලා ඒක කරනවා නම් සාමාන්‍යයෙන් අපි කරනවට වඩා ලක්ෂයක් දෙකක් ගාන වැඩි මේ පොඩි කොටසක් හදාගන්න. දැන් යන්න දෙපේ ඉක්මනට. ඊට පස්සේ මම මේ මහත්තයාට කිව්වා මහත්තයා මම අත්වැඩ දෙන්න දවස් දෙකකට ආවට කමක් නැද්ද කියලා. මිනිහා පුදුම වුණා දැන් මේ කවදාවත් මගේ ක්ලයන්ට් කෙනෙක් එහෙම කියන්නේ නැහැ. ඊට පස්සේ ඇහුවා ඇයි කියලා. මං කිව්වා නෑ මහත්තයා මට එතකොට ඇවිල්ලා මේකේ ඔබතුමාගේ මේ තාක්ෂණය ඉගෙන ගන්න පුළුවන් නේ. ඒතකොට මට මගේ ගෙදර මගේ බාසුන් නැහැ කෙනෙක් දාලා කරගත්තා. කරගන්න පුළුවන්. ඊට පස්සේ මහත්තයා කිව්වා ඔයාට පුළුවන් නම් කමක් නැහැ කියලා. මම එතකොට පුත්තලමනේ අපි. ඉතින් මං උදේම මේ නෝනා මට බත් එකක් බැඳලා දෙනවා. මම බයිසිකලේ කොට කලින් මත් ඇඳගෙන ඉරිච්ච ටී-ෂර්ට් එකකුත් ඇඳගෙන යනවා. ගිහිල්ලා අර ඒ කම්කරුවොත් එක්ක මම අත්වැඩ දෙනවා. මේ ඒ අතරේ මං පුළුවන් වෙලාවට අරක ඉගෙනගෙන ෆොටෝ ටිකක් වීඩියෝ ටිකක් ගන්නවා ෆෝන් එකේ. අරගෙන ගෙදර ඇවිල්ලා දවස් 3යි ගියේ. මේ අපේ එහෙ බාසුන් යාලා දෙන්නේ සම්බන්ධ කරන රෑක ගෙන්නගෙන යාලට මේ වීඩියෝ පෙන්නපුවම යාලට තේරෙනවා වැඩි. ඊට පස්සේ මම ඒක පහසුවෙන් කරගත්තා. ඒ කියන්නේ මම අපහසුයක් වින්දාට මට වියදම අඩු වුණා. ඊට පස්සේ එහෙම ඒක හදාගෙන ඉතින් අමාරුවෙන් ආයෙත් ඒ දැන් ඒ ගොඩ නැගිල්ලට ආවා අපි බොහොම ඉක්මනට. ඒ ඇවිල්ලා ඒක කරගෙන යනකොට දැන් පුත්තලමේ ගොඩ කට්ටිය දන්නවා Honda එකේ ජගත් කිව්වොත් ওই පලාතෙම කට්ටිය දන්නවා. ඊට පස්සේ එහෙම කරගෙන ඒකේ පොඩි වැඩි දියුණු වැඩක් කරන්න යනකොට ඉස්සරහට පොඩි වහල කෑල්ලක් ගන්න යනකොට තමයි මේ මම තව අපේ මල්ලි කෙනෙක් එක්ක හොලිවුඩට නගිනකොට හොඳ වෙලාවට මම අදටත් ඒකට දෙවියන්ට ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ඒ මල්ලි දැන් අපි ෂීට් එකක් දිගේ තමයි ඇස්බෙස්ටස් ෂීට් එකක් දිගේ තමයි ගිහින් ස්ලැබ් එකට බහින්නේ. මොකද මුළු ස්ලැබ් එකම දාන්න සල්ලි තිබුණේ නැහැ. එතකොට ෂීට් එක දිගේ ඒ මල්ලි ඉස්සෙල්ලා ගියා. එයා කෙට්ටුයි. මිනිහා එහා පැත්තට ගියා. මම ෂීට් එක මැදට යනකොටම ෂීට් එක කඩාගෙන වැටුණා මාව පල්ලෙහාට. වැටුණාම එතන තිබ්බ අලුත්ම බයික් එකක් ගත්ත කස්ටමර් කෙනෙක් ඇවිල්ලා ප්‍රී සර්විස් එක කරන්න Honda එක. ඒකත් යටල එයාගේ අදටත් මගේ හොඳ යාළුවෙක් ඒ අයියා. එයාගේ බයික් එකත් යට වෙලා අර හිටපු ළමයා පල්ලෙහා හිටේ වැඩ කරපු එක්කෙනාටත් ඩැමේජ් වෙලා මාවත් කඩාගෙන වැටිලා එහෙම වුණා. ලොකු අනතුරක්. එතකොට මගේ නෝනට මගේ චූටි දුව හම්බෙන්න හිටියේ. ඊට පස්සේ ඉතින් ඔය සිද්ධිය සිද්ධ වෙන්නේ මොන කාලේද? ඔය 2015 10 වෙනි මාසේ. මට මතක විදිහට 20 නැත්තම් 21. එතකොටත් දැන් ඕකෙත් අපිට පණිවිඩයක් තියෙනවා නිලම් මල්ලි දෙන්න. දැන් ඕකේ මාව උඩ ඉඳලා වැටුනම මේගොල්ලෝ මේ හුඟක් දැකලා තියෙන්නේ මේ මෙතන මේ කැපිලා තියෙන කැලල් මේ මෙතනින් බෙල්ල ටිකක් හිල්ලලා තිබුණ ඇතුළට ඒවා. එතකොට මෙයාලා දන්නේ මගේ කොන්ද ඩැමේජ් වෙලා කියලා. මේගොල්ලෝ කොහොම හරි ඒකට ඉතින් කාටවත් දුක් කියන්න බෑ. මිනිස්සු ටක් ගාලා අරන් යන්නනේ. මාව 3 wheeler එකකට දාගෙන අපේ වැඩ කරන මල්ලි කෙනෙක්ගේම 3 wheeler එකකට දාගෙන හොස්පිටල් අරගෙන ගිහිල්ලා හොස්පිටල් එකේනුත් මට මතකයි එක්ස්රේ ගන්නකොට මට ලයිට් එකක් පත් වෙනවා වගේ සිහිය එනවා. ආයෙ අර එක්ස්රේ ගන්න එක්කෙනා අනිත් පැත්තට හරවනවා. මට සිහිය නැතුව යනවා. ඊට පස්සේ මාව කොළඹ යවුවා. ඊට පස්සේ මේ නෝනයි මගේ ලොකු දුවයි ඇවිල්ලා කතා කරාම මම එයාලට මට ඉතින් ජීවිතය ගැන විශ්වාසිකුත් නැහැ. නමුත් මේ ජීවිතේට මුහුණ දෙන්න එපා අපි වෙච්ච දේ හොඳයි කියලා. මම මෙයාලට කිව්වා බය වෙන්න එපා. පොඩි පරීක්ෂණ කටයුතු වගේක් තියෙන්නේ. මම ගිහිල්ලා එන්නම් කියලා ගියා. ගිහිල්ලා මේ අපි ඒ වෙලාවෙත් ඉතින් ওই ලංකාවේ තියෙන නීති රීතිත් එක්ක පොඩි ප්‍රශ්න. දැන් හයිවේ එකට දාන්න හයිවේ එක හදපු කාලේ ඇම්බියුලන්ස් එකේ රියදුරු මහත්තයා කැමති නැහැ හයිවේ එකෙන් යන්න. දැන් මගේ ඉනෙන් පල්ලෙහා පණ නැහැ. ඒතර මගෙත් එක්ක ගියේ මගේ මේ හොඳම ගෝලෙක් පොඩි මල්ලි අඬ යනවා කකුල් දෙක අල්ලගෙන මේ අයියා කියලා කෑ ගහනවා. ඉතින් එතකොට හයිවේ එකට අපි දාගත්තේ මේ රුපියල් 1000ක් ඇම්බියුලන්ස් ඩ්‍රයිවර්ට දීලා. මට ඒක අදටත් මතකයි. මොකද මේ ඒ වගේ දේවල් රටවල් වල හැදෙන්න ඕනේ. ඊට පස්සේ එහෙම ගිහිල්ලා කොහොම හරි කොළඹ ගිහිල්ලා අපි දැන් අපේ අම්මලත් ඇවිල්ලා ගොඩාක් ඉතින් මේ නෝනාගේ අම්මයි තාත්තයි අම්මයි අප්පච්චි ඇවිල්ලා ඒ ගොඩාක් උදව් කරගෙන අපි කොහොම හරි පහුවදා මම දවස් දෙකකින් විතර ෆෝන් එකක් ගෙන්නගෙන
බැලුවා මේ මොකද්ද මේ මට වෙලා තියෙන්නේ කියලා. මම දන්නේ නැහැ අපි වෛද්‍ය දේවල් දන්නේ නැහැ විද්‍යාත්මකව. ඊට පස්සේ මට තේරෙනවා මේ සුසුම්නාව ඩැමේජ් වෙලා තියෙන්නේ. දැන් ආයෙ ඇවිදින්න බැරි වෙයි කියලා. ඊට පස්සේ මම ඒ වෙනකොට යම් කිසි පොඩි මුදලක් ලක්ෂ 2කමාරක් ඒ කාලේ හැටියට මම account එකකට දාගෙන හිටියා හදිස්සියක් වුණොත් කවදා හරි ගන්න කියලා. ඒක නෝන දන්නෙත් නැහැ. ඊට පස්සේ මම ඉස්පිරිතාලේ ඉඳිම මේ දැනුන්න මේම සල්ලියක් තියෙනවා. ඔයා ඒකත් අරගෙන වැඩේ කරන්න කියලා. ඊට පස්සේ ඉතින් අපේ ඒ වෙලාවේ ඒ හිටපු පොඩි මල්ලිය තුල මගේ සේවක පිරිස ඉතාම හොඳයි. මේ සහෝදරයෝ වගේ මේ අපේ ඒ වැඩපොළ කරගෙන ගියා. කිසි ගැටලුවක් වුණේ නැහැ. මට හොස්පිටල් එකේ ඉන්න පුළුවන් වුණා. ඊට පස්සේ මාව රාගම දානවනේ පුනරුත්ථාපන රෝහලට. එතෙන්දී මේ ඊට කලින් තව කාරණාවක් තියෙනවා. දැන් පහුවදා මගේ අත තුනට කැඩුනා. ඒකට බැන්ඩේජ් එක දැම්ම මං ඒත් කෑ ගැහුවා අත මං හදා ගන්නම් ડોක්ටර් මගේ කොන්ද හදලා දෙන්න කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ යාළුවනේ දන්නේ. ඊට පස්සේ මට උදේ මට ඇහැරෙනකොට ડોක්ටර්ස්ලා දෙන්නෙක් සංවාදයක් කරනවා. මං එතුමන්ලාගේ නම් ගම් කියන්නේ නැහැ. ඒක සාමාන්‍ය ස්වභාවය වෙන්නේ නැති. මේ තරුණ ડોක්ටර් කියනවා සර් මූට මෙයාට මේ අපි ඔපරේෂන් එක හෙටම කරමු කියලා. නමුත් අර අත්දැකීම් තියෙන වෛද්‍යතුමා කියනවා එතුමා තමයි මගේ ඔපරේෂන් එක කරේ. මම එතුමාට ස්තුතිවන්ත වෙනවා ගෞරව කරනවා මේ තත්ත්වයට හරි මාව උඩ දැම්මට කියලා. එයා කියනවා නෑ මෙයා ඉඳීද දන්නේ නැහැ දවස් 4ක් අපි බලමු. දවස් 4ක් මෙයා හිටියොත් අපි සර්ජරි එක කරමු කියලා. ඉතින් ඒකත් ඇත්ත එක අතකට රටේ සල්ලිනේ. ජීවිතය කියන්නේ අන්ෂුවර් මම හොඳටම දන්න මම නම් හිතුවේ මැරෙයිම කියලා. ඊට පස්සේ දැන් ওই කතාවත් මට ඇහුණානේ. මං කාටවත් ඔක් කියන්න ගියේ නෑ. මම හිතේ තියාගත්ත හරි දවස් 4ක් තියෙනවනේ. ඊට පස්සේ මං ඒ අතරතුර නෝනට දැන දුන්න මෙහෙම අර සල්ලි වගේක් තියෙනවා ඒක අරගෙන බැලන්ස් කරන්න. මොකද අපි චෙක් වලට ගනුදෙනු කරනවා ඒවා මේවා. ඊට පස්සේ එයා ඒ ටික සාර්ථකව කරගෙන ගියා. මට මාර ශක්තියක් එදා ඉඳලම. ඊට පස්සේ අපි කොහොම හරි ඔය ඉන්ෂුරන්ස් දාලා තිබ්බේවෙන් අපිට ගෙව්වෙත් නෑ හරියට පොඩි මුදල් හම්බුණා. ඉතින් කොහොම හරි ජීවිතේට එහෙම මූණ දීගෙන අපි දෙන්න එකා වගේ ඉඳලා ඒ අතරේ මගේ චූටි දුවත් හම්බුණා. ඉතින් ටික රිකවර් වුණා ටිකක්. මට දැන් මේ හරි එහෙම දැනෙනවා. නමුත් කකුල් දෙක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම ওই රාගම හොස්පිටල් එකට දාලා මාව පුනරුත්ථාපන රෝහලට දාලා මට කිව්වා අවුරුදු 2ක් විතර ඉන්න කියලා. මම එතන ඉද්දි බැලුවා නිලම් මල්ලි ඔය වගේ තැන්වල ඉන්නේ ඔක්කොම කොඳු කැඩිච්ච කට්ටිය. එයාලට අර දැන් හිතන්නකෝ ආර්ථික ශක්තියක් නැති වුණා නම් දැන් ඔයා වුණත් කිව්වනේ දැන් යම් කිසි තත්වයක ඉන්නවා මම කියලා. දැන් මම මෙහෙම මොලේ කල්පනා කරලා පොඩි මේ මැච් එකක් ගහගන්න ඒ කාලේ ඉඳලා අපි දෙන්න එකතු වෙලා හිටියේ නැත්තම් සමහරට අද ඔයාට මාව හම්බෙන්නේ ටයර් කෑල්ල පස්ස පැත්තේ බැඳගෙන හිඟා කකා ඉන්නකොට. ඒතර ඒක වෙනස් කරගත්තේ අපි. කවුරුත් අපිට එහෙම කවුරුත් කාටවත් එහෙම උදව් කරන්නේ නැහැ. හැමෝටම වැඩ තියෙනවානේ. ඉතින් ඊට පස්සේ ඔය ඒ වගේ හැල හැප්පීම් වලට මුණ දීලා අපි දෙන්න තීරණය කරා නෑ කොහොම හරි දැන් මං ඊට පස්සේ මම වෛද්‍යවරයෙක් ළඟට මාව යොමු කරා ඔය ඉන්ෂුරන්ස් ආයතනයකින්. මගේ තිබ්බ ඉන්ෂුරන්ස් එකකට. ඒ වෛද්‍යතුමා මට කිව්වා මම දැන් කාර්මිකයෙක් විදියට වැඩ කරනවා කියලා එතුමාටත් කියලා මේ රිපෝට්ස්ුත් තියෙනවා. දැන් කකුල් වැඩ කරන්නේ නෑනේ. එතුමා මට කිව්වා ඔයා ගිහිල්ලා සුවිප් විකුණන්න හරි ඇපල් තට්ටුවක් හරි දාගන්න කියලා. ඒතකොට වෛද්‍යවරයෙක්ගෙන් අපි එහෙම බලාපොරොත්තු වෙන්නේ නෑනේ. එයා දෙන්න ඕන මෙයාගේ කකුල් වැඩද නැද්ද කියලා ඉන්ෂුරන්ස් එකට එයාගේ රාජකාරිය. නමුත් ඒ වෙලාවේ මට කේන්ති ගිහිල්ලා මම ඒ දොස්තරටත් බැනලා මේ මම ඒගොල්ලෝ වැඩ කරන්නේ අර එක ඇජෙන්ඩාස් වලට. ඒ කියන්නේ මිනිහෙක් අසරණ වුණාම කවුරුත් උදව් කරන්න නැහැ. ඒ මිනිහාගෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න තමයි බලන්නේ. අර මිම්මෙන්ම තමයි මනින්න ලෑස්ති වෙන්නේ. ඊට පස්සේ කොහොම හරි මම ඇවිල්ලා බලලා මගේ ගෝලියෝ ටිකත් එක්ක එයාලත් මට සහෝදරයෝ වගේ අදටත් ඒගොල්ලෝ දැන් හොඳ තැන්වල ඉන්නවා. වැඩපළවල් කරගෙන යනවා. ඒවා මේවා. ඉතින් මේ ඊට පස්සේ අපි ඔය ඉලෙක්ට්‍රික් වීල් චෙයාර් එකක් ගන්න බැලුවා. මොකද අර අතින් පදින එකෙන් නිලම් මල්ලි ගිහිල්ලා වැඩක් කරන්න බෑනේ. ඒතර මගේ වර්ක්ෂොප් එක වහනකම් මම කොච්චර දියුණු වුණත් මගේ ගෑරේජ් එකේ මේ ඒ වැඩ කරගත්ත මිනිස්සු දන්නවා අදටත් කතා කරනවා මට මගේ ගෑරේජ් එකේ එන්ජින් එකක් ස්ටාර්ටර් මෝටර් එකක් කාබියරේටර් එකක් ගියර් බොක්ස් එකක් හැදුවේ මමමයි. එතකොට ඒ වගකීම මම තියෙනවා. මම කාගෙන් හරි රුපියල් 500ක් ගත්තා නම් ඒකට එයාට රුපියල් 750ක 1000ක වටිනාකමක් දෙන්න ඕන. මං හිතනවා ඒ ආශිර්වාදෙත් මට බලපෑවා කියලා. කියන්නේ කවදාවත් මිනිස්සු මට දොස් කියලා නැහැ. ඒ කියන්නේ මාව හොයාගෙන එනවා කොයි වෙලේ හරි මෙයාගෙන්ම කරගන්න. දැන් එතකොට ඔබතුමා දැන් ඔය අනතුරු සිද්ධ වෙලා ස්පිරිතාලෙ ඉඳලා ආපහු වෙලා ආයෙත් පුත්තලමටද ඔය යන්නේ? ඔව්. දැන් වෙන යන්න තැනකුත් නැහැ නේ අපිට. දැන් 2015 වෙදිත් වෙන යන්න තැනක් නැහැ. ඉඩම් කෑල්ලක් තියෙනවා අර බාගෙට හදාගත්ත මේ වැඩපොළ තියෙනවා. ඒකේ කොටස තමයි ඉන්නේ. වැඩ ටික යනවා. වැඩ ටික යනවා. මගේ ගෝලියෝ ටික වැඩ ටික කරගෙන ගියා. ඊට පස්සේ මං ඇවිල්ලා අපි හොයලා බලලා මේ
අපිට ඒත් මගේ මේ නෝනගේ යාළුවෙක් මාර්ගෙන් අපි ඩුබායි වලින් වීල් චෙයාර් එකක් ගෙන්න ගත්තා. මේක මෙතන තියෙන එක. ඒක හරි සැහැල්ලුයි. ඒක ටිකක් කිලෝ 20ක් බර නමලා කාර් එකට දාගෙන යන්න පුළුවන්. දැන් මොකද අපි යන තැන නෝනට අර බරපතලේ වරයි යන්න බෑනේ. ඒක එහෙම කරා. දැන් අපේ රටේ මේ නිලම් මල්ලි ආබාධිතයෙකුට කිසිම පහසුකමක් නැහැනේ. නමුත් ඉතින් එකාතකට ඒවා ඇෆෝඩ් කරන්න පුළුවන් ආබාධිතයොත් නැහැනේ. දැන් මම දන්න තරමට මේ මම මේක කිව්වට කමකුත් නැහැ එකාතකට. දැන් ආදායම් බදු ගෙවන ආබාධිතයෙක් විදිහකට ඉන්නේ මං විතරයි. ආදායම් බදු ගෙවන ආබාධිතයෙක් විදිහට. ඔව් අදටත් ආදායම් බදු ගෙවාගෙන යන ආබාධිතයෙක් විදිහට ඉන්නේ මං විතරයි. එතකොට ඒ ලෙවල් එකට එන්න මයින්ඩ් එක හැදිච්ච මිනිස්සු ඉන්නවා නම් පහසුකම් අපිට රටේ හදා ගන්න පුළුවන්. මං කියන්නේ අපේ අයිතිවාසිකම් ඉල්ලන්න කලින් අපි ගොඩ ගිහිල්ලා ඉන්න ඕන කියලා. ඔබතුමා දැන් පුත්තලමට ගිහිල්ලා ඒ කටයුතු වර්ක්ෂොප් එක තමයි දිගටම ඒක කරගෙන ගියා. ව්‍යාපාරය ඒක විතරයි. ව්‍යාපාරය ඒක විතරයි. ඊට පස්සේ කොහොම හරි ඔය අපේ කම්පැනි එකට මොනවා හරි ආරංචියක් ගිහිල්ලා දිනවා මම හරියට වැඩපොළ කරගෙන යන්නේ නැහැ කියලා මං හිතන්නේ කවුරු හරි ඉතින් ඊර්ෂ්‍යා වෙලා ඒ වෙලාවේ පොඩි මේකක් ගැහුවා. ඒක හොයලා බලන්න ඔය හොන්ඩා කම්පැනියෙන් ආවා ස්ටපර්ඩ් මෝටර්ස් එකෙන් ඒ වගේ තොරතුරක් ගැන. ඒගොල්ලෝ එනකොට මම මේ මගේ වර්ක්ෂොප් එකේ මම රෝදපුටුවේ වැඩ. ඊට පස්සේ ඒ ආපු මාත්‍යට බොහොම සන්තෝෂයි. ඒ කියන්නේ එයා බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම එකක්. ඊට පස්සේ මගෙන් ඇහුවා ජගත් මාත්‍යා මේ මොනවද අපෙන් කෙරෙන්න තියෙන්නේ? මං කිව්වා මුකුත් නැහැ. දැන් ඔබතුමාලා මේ තාක් දුරට මට කරපු උදව්ත් ඇති. ඒ කියන්නේ ඩීලර්ෂිප් එකක්වත් ආයෙත් උනේ නැහනේ. කියලා ඊට පස්සේ ඒත් මං කිව්වා පුළුවන් නම් මට සේල් එක දාගන්න, බයික් සේල් එකක් කරගන්න මේ අවසරයක් දෙන්න කියලා. ඊට පස්සේ ඇහුවා මේ එයා කිව්වා මේ ඒකට ඉතින් බෑන්ක් ගැරන්ටියක් තියන්න. මං කිව්වා මං කරන්නම් කියලා. අපිත් ඒක කරන්න බෑ. අනේ සති දෙකක් විතර යනකොට මම මේ බයිසිකල් ෂෝරූම් එක දාලා අපේ නෝනා ඒකේ වැඩ කරා. තව වැදගත් කාරණයක් තියෙනවා කියන්නේ කසාද බෙල්පු දවසේ ඉඳලා ඒ ව්‍යාපාර කරන අන්තිම දවස් වෙනකන් මම මගේ නෝනාට වැටුපක් ගෙවලා තියෙනවා. ඒ කියන්නේ මේ මුල් කාලේ රුපියල් 100ක් 200ක් එහෙම. පස්සේ අන්තිම වෙනකොට රුපියල් 30000ක් මං ගෙවුවා එයා මගේ ඒක වැඩ කරන හින්දා. ඒතර එයා පරිපාලන කටයුතු කරේ මගේ සේල් එකේ. ඒතකොට ඉතින් අපි දෙන්න ඒත් අර මේ දැන් අර විදිහටම මේ ගැරේජ් එකත් මම කරගෙන යනවා ස්පෙයා පාර්ට්ස් උයි ඒ ටික මේ නෝනා තව අපිට ගෑනු ළමෙක් වැඩට අරගෙන එයත් එක්ක මේක කරගෙන යනවා. ඉතින් සල්ලි එනකොට අපි තීරණය කරා මේ ගෙයක් හදන්න ඕනේ කියලා. ගෙයක් හදන්න ඕනේ කියලා තීරණය කරාම දැන් අපි ඉඩම් හෙව්වා. දැන් ඌවට සල්ලි ඉපේ. ඒ පාර අපි කල්පනා කරා මේ තියෙන එකේම උඩ ගේ හදමු කියලා. එතකොට දැන් මිනිස්සු hina වෙනවා මේ යකා මේ ගෙයක් හදන්න කතා කරනවා මූට ඇවිදින්නත් බෑනේ. ඔව්. ඒකට උඩ තට්ටුවට යන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි දෙන්න හොයලා බලුවා ලිෆ්ට් එකක් ගහන්නේ කොහොමද කියලා. ලිෆ්ට් ගහන්න ලක්ෂ 20යි 30යි. ඊට පස්සේ ඒකත් මගේ නිර්මාණයක්. මම කල්පනා කරලා අර කොන්ක්‍රීට් අදින මැෂින් තියෙන හොයිස්ට් කියලා අර ඔය උඩ තට්ටු වලට කොන්ක්‍රීට් බදාම ඒ වගේ එකක් ගෙනල්ලා යකඩෙන් වෙල්ඩින් කරලා කූඩුවක් වගේ ගහලා මම ෆොටෝ තියෙනවා මේ පෙන්නන්න නිල මල්ලේට මේ ඒක ගහලා ඒකෙන් ගැහුවා ලිෆ්ට් එකක් ඉස්සල්ලාම. ලිෆ්ට් එක ගහලා එතකොට ලිෆ්ට් එක ආරක්ෂාකාරීව හැදුවා. හදලා ඒකෙන් අපිට උඩට ගිහිල්ලා බලන්න පුළුවන්. පස්සේ මම ඒ වගේ ලිෆ්ට් දෙක තුනක් කට්ටියට හදලා සල්ලිත් ගත්තා. ඔව් ඒ කියන්නේ ඒක මගෙන් දැකලා කට්ටිය ඉල්ලුවා එහෙම හදලා දෙන්න කියලා. මොකද ඒකට ඒ කාලේ අපිට ලක්ෂ 3ක් විතර ගියේ නේ. ලක්ෂ 2ක් 3ක් මම ඉතින් ලක්ෂ 5ට 6ට ඒවා හදලා දුන්නා. මොකද අලුත් දෙයක්නේ. දැන් ඒවා බලාගෙන දැන් ගොඩක් තැන්වල ලිෆ්ට් හදලා මට හරි සතුටුයි. මොකද මේ දැන් අද මරුණත් අපි සමාජයට දෙයක් කළා තියෙනවනේ මොකක් හරි වැඩක් කළා තියෙනවනේ කියලා. ඊට පස්සේ ලිෆ්ට් එකක් ගහලා ඔන්න එතකොට මට hina වෙච්ච මිනිස්සු ඇවිල්ලා බලනවා යකෝ මේ මිනිස්සයා ලිෆ්ට් එක කුජාලන කියලා. ඊට පස්සේ ලිෆ්ට් එකක් ගහලා ඒ දැන් මගේ ගොඩනැගිලි හදද්දිත් අපි ප්ලෑන් එකක්වත් කාටවත් කියලා දෙන්නේ නැහැ. අපි දෙන්නම එකතු වෙලා ප්ලෑන් එක ඇඳලා ඒකේ කොහොමද කරන්න කියලා දැන් මගේ මේ ගෙවල් දොරවල් වල උනත් එකින් එක කෑල්ලෙන් කෑල්ලට එක එක බාසුන් නැලා ඉන්නේ. ඒකට දක්ෂ මිනිහා තමයි ගේන්නේ. දැන් මගේ සිවිලිම ගහන්න බිත්ති බෝඩ් ගහන්න මම පුත්තලමින් ගේන්නේ. මුස්ලිම් කට්ටියක්. මට ಜಾති ભેදයක් නැහැ. එතකොට මගේ ගෙදර ගොඩාක් වැඩ කරේ ඔය බේසික් මූල් කාලේ වැඩ ටික සිංහල අපේ බාසුන් නැහැ. කළු අයියා කියලා කෙනෙක් ඉන්නවා. එයා කරා. ඊට පස්සේ මම දෙමළ බාසුන් නැහැ කෙනෙකුට දුන්නා ඉතුරු වැඩ ටික. මොකද ඒකේ දක්ෂයා එයා. දක්ෂයාට තමයි අපි ඒ කෑල්ල දෙන්නේ. දැන් ටයිල් අල්ලන්න අපි අඳුරනවනේ ආරමී එහෙම නැහැ. මං හැමෝටම කියන්නේ ඒ වගේ කරන්නත් එපා. එතකොට අපි එයත් එක්ක කතා කරනවා ඇඳුරුම්කම වැඩක් නැහැ. මෙන්න මේ ටික කරලා දෙන්න. හරියට වැඩේ කරේ නැත්නම් ඉතින් ප්‍රශ්න තමයි. සල්ලි දෙන්න විදියුත් නැහැ නේ අපිට. කතා කරගන්න විදියට වැඩේ තියෙනවා. අපි හරියට ගෙවනවා. එතකොට මගේ වඩු වැඩ කරන්න වෙනම ඒකට දක්ෂයා. පොලිස් කරන්න ඒකට දක්ෂයා හොයන්නේනවා. ආයේ අඳුරන කෙනෙක් හිටියා කියලා දෙන්නේ නැහැ. ඕවා තමයි ජයග්‍රහණී රහස් තියෙන්නේ. මීඩියම් වල ප්ලෑන් එකකට වැඩ කරනවා. දැන් එතකොට එක්තරා කාලයක ඔබ ව්‍යාපාර ඔක්කොම නවත්තනවා. ඔව් ඒ කියන්නේ නිලමල් ඊට පස්සේ ඔහොම කරලා 2020 වෙනකොට
අපි මම මගේ හීනයක් තිබ්බ පොඩි කාලේ ඉඳලා බෙන්ස් එකක් ගන්න. කිරිපාට බෙන්ස් එකක් ගන්නවා කියලා හීනයක් තිබ්බා. අපි 2019 දී ඒක ගත්තා. CLA 180ක් අපි බ්‍රෑන්ඩ් නිව් එකක් ගෙන්න ගත්තා. ගෙන්නගෙන ඒක පදින කාලෙදි තමයි මට මේ ඒ වෙනකම් මගේ ඩ්‍රයිවිං ලයිසන් එක තිබුණා. කලින් තිබුණ එක. කලින් ඇක්සිඩන්ට් වෙන්න කලින් තිබුණ එකේ මම වාහනේ ධාවනය කරා. අර කකුලට ඒකෙත් පොඩි විස්තරයක් තියෙනවා කියන්නේ දැන් කකුල මගේ වැඩ කරන්නේ නැහනේ. දැන් මම මේ ස්ප්ලින්ට් එකක් දාලා ඉන්නේ නැත්තම් මගේ මේ කකුල මේ කොටස මෙහෙම පණ නැතුව වැටෙනවා. වැටෙනවා හරි මේ වදිනවා. දැනෙන්නේ නැහනේ දැන් අපිට. එතකොට තුවාල වෙන්න පුළුවන් එහෙම. ඊට පස්සේ මම ඒ වැටිච්ච මුල් කාලෙම සපත්තු මාන මිනිස්සෙක්ව ගෙදරට ගෙනල්ලා කාලේ කම්බි තියෙන්නේ පොඩි කම්බි. කාලේ කම්බි. ඔව් කාලේ කම්බි ඔය කොන්ක්‍රීට් දාන්න එහෙම ගන්න අපි යමු. ඒ කම්බි කෑලි දෙකක් ගෙනල්ලා මට අයිඩියා එකක් ආවා මේ කකුලේ එල් අකුරු වගේ තිබ්බනම් අවුලක් නැහැනේ. කියලා මේ ඒ දවස්වල තිබුණ සපත්තු දෙක ඇතුලෙන් මම සපත්තු මාන මිනිහට කියලා ඒ කම්බි දෙක තියලා මැහුවා මෙහෙම. එල් අකුරක්. එල් එක විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඒක දාගෙන රෙදි පටියක් අරන් ගැට ගහගත්තාම මට වාහනේ එලවගෙන ඔය මගේ වැඩ ටික කරගන්න පුළුවන්. ඊට පස්සේ මම එහෙම වාහනේ එලව හිටියා. ඊට පස්සේ මම ඔය කකුල් හදන කෙනෙක් ඉන්නවා මේ ගොඩක් කට්ටිය දන්න ඔය ආමිකේ අයගේ මාදනවා මේ මාතම්මන නේද? මාතම්මන ඒ එතන ඉන්නේ සුදු ජාතික මාත්‍ය. දැන් ලංකාවේ ගොඩක් කල් එතුමාව ගිහින් හම්බුණාම එතුමා ඇවිල්ලා ඇහුවා කවුද ලෙඩා කියලා. මම කාරේ කෙලවගෙන ගියේ. ඒ පාර කාරේ මෙහා ගිහිල්ලා කිව්වා මේ මහත්තයා තමයි වාහනේ එලෙව්වේ. ඊට පස්සේ දොර ඇරපුවම මේ මිනිස්සයා ඇවිදින්න මට කිව්වා තමුසේ මාරයක් එක් නෙවෙයි කියලා. මේ මිනිහට හරි පුදුමයි. ඊට පස්සේ මේ මිනිස්සයා මේ මං ඇහුවා මේ කකුලක් මගේ දැන් වම් කකුල හරි කපලා හරි අපිට ඒකට කකුලක් හදලා දාලා හරි පොඩ්ඩක් ඇවිද ගන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ එයා කිව්වා නෑ ඔයාගේ අර දැන් කොන්දේ යට කෝටු තුනක් අයින් කරලා අපි මේ ටයිටේනියම් වලින් හදලානේ දාලා තියෙන්නේ. ඒක නිසා ඒ වැඩේ කරන්න බෑ කියලා. ඒත් මේ මිනිස්සු මේ මිනිස්සුගේ අතප්පයක් ඇඟිල්ලක් කපනවා කිව්වම අඬනවා ඔයා මාර මිනිහෙන්නේ කියලා. මං කොහේ ඉතින් දැන් මගේ කකුල් දෙක උනාට අවුරුදු 30ක් මට සපෝට් එක දුන්නානේ කකුල් දෙක ඇවිද ගන්න. ඒ වැටෙනකොට 30යි මට. ඉතින් මේ දැන් ඒකෙන් වැඩක් නැත්තම් ආයෙ ඉතින් ඒක කරේ තියන් ඉඳලා හරියන්නේ නැහැ නේ. කපලා හරි අපි වැඩේ කරගන්න. කපලා හරි වැඩේ කරගන්න. අපේ වැඩේට අපි කරගන්නවා. ඊට පස්සේ එයා තමයි මේ මහත්තයා මට මේ කෑලි දෙක ගෙනල්ලා දුන්න සපත්තුවට දා ඔය කම්බි දාගෙන ඉන්න එපා තුවාල වෙයි කියලා මේක සපත්තුවට දාලා මේව කරන්න කිව්වා. ඒක තමයි අදටත් තියෙන්නේ. ඊට පස්සේ එහෙම ඩ්‍රයිව් කර කර තමයි හිටියේ. අර කතාව වෙනකොට. ඊට පස්සේ මර්සිඩීස් එක ගෙනල්ලා ටික කාලයක් යනකොට ඩ්‍රයිවිං ලයිසන් එක එක්ස්පයර් වුණා. දැන් පදින්න විදියක් නැහැ. පොලිසියෙන් රිනිව් කරන්න ඕන. ගියාම මේ මට දෙන්න විදියක් නැහැ. ඉතින් කකුල් දෙක වැඩ නැහැනේ. ඊට පස්සේ අපි දෙන්න ඒ ගිහිල්ලා එතන හිටපු ඔය වෛද්‍යතුමාට කියලා එතුමා කිව්වා දෙන්න විදියක් නැහැ. ඊට පස්සේ අපි ගිහිල්ලා ඒකේ මේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස්තුමා හම්බුනාම එතුමා කිව්වා දෙන්න විදියක් නැහැ. ඔයාගේ වැඩ කරන්නේ නැහැ කියලා. අපි දෙන්නගේ ඇවටිල්ල නිලමල්ලි ඊට පස්සේ දැන් මගේ කකුල් දෙකෙන් වාහනේ පදින්න බෑනේ අත්‍තරම නීත්‍යානුකූලව මම මේ ස්ප්ලින්ට් එකක් දාගෙන එම්මෙන් කරාට පස්සේ මම ඒක අත විතරක් පාවිච්චි කළා. ඒ කියන්නේ අත් දෙක විතරයි පාවිච්චි කරන්නේ. කකුල් දෙක නිදාස්සේ තියලා පාවිච්චි කරන විදිහට මගේ Mercedes Benz එක modify කරලා හදාගත්තා. හදාගෙන මම ඒක අපේ RMB එකට ඉදිරිපත් කළා. ඒ අවශ්‍ය කරන අනුමැතියෙන් අරගෙන ඒ ජාත්‍යන්තර මේ තත්ත්වයට මේක හදලා තියෙන්නේ. බොහොම ඉහළ තත්ත්වයට හදලා තියෙන්නේ. ඊට පස්සේ එහෙම කරගෙන තමයි ධාවනය කරන්නේ. පස්සේ මම මේ Mercedes Benz එක ඔය වාහන මිල ඉහළ ගිය වෙලාවේ විකුණුවා. ඊට පස්සේ මම අලුත්ම BYD Atto 3 එකක් අරගෙන තමයි පදින්නේ දැන්. එතකොට අපි එදා කතා කරනකොට මේ ඇත්තරම අපි දන්න විදියට ලෝකෙ තියෙන එකම BYD එක ඉන්න ඕන. ලංකාවේ නම් අපි කවුරුත් එහෙම පදිනව දැකලා නැහැ. අතින් එලවන්න පුළුවන් මේ BYD රථයක් Atto 3 එකක් මේ කකුල් දෙක පොඩ්ඩක්වත් පාවිච්චි වෙන්නේ නැහැ. හරි ලස්සනට ජගත් මහත්මයා රට වටේ යනවා කිසිම ගැටලුවක් නැහැ. හරිම ලේසි. එතකොට ඒ විදියට හදාගෙන තියෙනවා. එතකොට වර්තමානයේ වෙනකොට මෙච්චර ප්‍රශ්න ඇවිල්ලා ඒ ප්‍රශ්න වලට විසඳුම් හොයනවා දෙන්නම එකතු වෙලා. හරි ආදරණීයයි. මොකද සාමාන්‍යයෙන් ඔය වගේ සිද්ධියක් වුණාම ගොඩක් කට්ටිය කරන්නේ ජීවිතේ පැත්තකට දාන එක. කල්පනාකාරී ලෝකෙ එක සමහර කට්ටිය ජීවිතේ ආතාරිනවා. ප්‍රශ්න දැන් ඇති කියලා. එහෙම බලපුවාම අතපය හතර හොඳට තියෙන කට්ටියක් ජීවිතේ අතාරිනවා. නමුත් එහෙම බලපුවාම ලොකු ආදර්ශයක් ඔබතුමා. ව්‍යාපාර පැත්තත් කරගෙන යනවා. තමන්ගේ පවුල බැලන්ස් කරගන්නවා. පවුලට ඇත්තටම කිව්වොත් ප්‍රෙෂර් එකක් දෙන්නේ නැහැ. බැලන්ස් කරගන්න. දැන් අපි හතර දෙනාට වෙලාවකට මතකත් නැහැ මේ කොන්ද ඩැමේජ් වෙලාද මොකද කීදී අපි අරකට උරු වෙලා. ඔව් ඉතින් ගමනක් බිමනක් යනකොට
මේ වීල්චයක අරගෙන ගිහිල්ලා ඒ වැඩ ටික කරගෙන එහෙම ඉන්නවා. මට එක තැනක් අමතක වුණා ඔබතුමා ඇහුවානේ ව්‍යාපාර කටයුතු නැවැත්තුවයි කියලා. දැන් ඔය මේ නිනෙම මල්ලි ව්‍යාපාර මගේ අදහස මේක වෙනස් වෙන්න පුළුවන්. ව්‍යාපාර කරන ක්‍රම කීපයක් තියෙනවානේ. එකක් තමයි තමන් ව්‍යාපාර කරනවා, අම්බ කරනවා, කනවා බොනවා, ඉවර කරනවා, ආයේ පවෝදාට ව්‍යාපාර කරනවා. දැන් මම දන්නවා ඔය වඩේ විකුණන මිනිස්සු එහෙම ඉන්නවා 10000ක් විතර දවසකට ලාභයි. හැබැයි පවෝදාට ආයේ බඩු ටික ගන්නේ ණයට. දැන් එහෙම නෙමෙයි මගේ අදහස තිබුණේ අපි දෙන්නගෙම අවුරුදු 40 විතර 35 වෙද්දී වැඩ නවත්තන්න. පැසිව් ඉන්කම් එකක් ජෙනරේට් කරලා ඒකෙන් ජීවත් වෙනවා කියන. ඉතින් ඒ අදහසේ අපි දිගටම වැඩ කරගෙන ගියපු හින්දා මම පොඩි ඉඩම් කෑලි ගත්තා. එතකොට රත්තරන් ගත්තා. ඒ අර ඉන්වෙස්ට් කරන්න තියෙන මාර්ගවල මම කවදාවත් ඔය ස්කෑම් වලට ගියේ නැහැ. ඉක්මනින් සල්ලි හම්බ කරන වැඩවලට ගියේ නැහැ. මට තේරෙන ඈට පේන අතගාලා බලන්න පුළුවන් දේවල් වාහන ගෙනල්ලා විකුණනවා, මෝටර් සයිකල් ගෙනල්ලා විකුණනවා. ඒ වගේ එහෙම කළා අපි මේ 2024 නේද? 4 අපි තීරණය කරා ළමයි දෙන්නට උගන්වන්න ඕනේ නේද? පුත්තලම ටිකක් පහසුකම් අඩුයිනේ. මේ කුරුණෑගලට එනවා. එතකොට අපි රස්සාවක් කරන්න අවශ්‍ය නැහැ. කියලා ඉතින් මගේ ගාව වැඩ කරපු කට්ටියටත් මම උදව් කරගෙන දැන් ඒගොල්ලොත් හොඳ තැන්වල ඉන්නවා. මේ පොඩි ගෑරේජ් කරගෙන යන අය ඉන්නවා. වාහන අරගෙන එහෙම හොඳ තත්ත්වවල ඉන්නවා. එතකොට තමාරු වෙන ව්‍යාපාර කරනවා. ඉතින් අසතුටුදායක මට්ටමක් නැහැ හැම පැත්තෙම. මට දැන් අද පුත්තලමට ගියත් ඒ මිනිස්සු මාත් එක්ක මේ බොහොම සුවඳශීලීව කටයුතු කරගෙන ඉන්නවා. ඉතින් අර අපි හැමතිස්සෙම බලන්නේ දැන් අපි විතරක් ගොඩ යන්න නෙමෙයි. මම ඒකයි දැන් අර ඔය වාහනේ අර අදපු වෙලාවෙත් ඒක දැන් මුළු මේ ආබාධිත ජනතාවටම මම මේ ආදර්ශය දෙන්න ඔයා ආබාධිතයි කියලා නතර වෙන්න එපා. ඔයා දිගටම ඔයාගේ වැඩ ටික කරගෙන යන්න. දැන් මම දැක්කා ඔය ළඟදිත් ඔය මේ ආබාධිත කෙනෙක් අසරණ වෙච්ච අයගේ වීඩියෝස් දානවනේ. අඩුතරමින් නිලෙම්මල් ලියාට පුළුවන් අපි කියමුකෝ මොකුත් කරගන්න බෑ, විදින්න බෑ. හැබැයි පොල් කට්ටකින් මොනවා හරි නිර්මාණයක් කරන්න. එතකොට ඒක පොඩ්ඩක් දාලා ඒක වීඩියෝ එකක් හදලා ඒක ගන්න මනුස්සයා එතකොට හිතනවනේ මේ මනුස්සයා නිකන් නෙමෙයි මේ සල්ලි ඉල්ලන්නේ වැඩක් කළා කියලා. එතකොට දෙන්න හිතෙනවනේ. අන්න එහෙම අපි පොඩ්ඩක් උඩට ගන්නයි ඕනේ මේක. මම ඇත්තටම මේ ස්ට්‍රගල් කරන්නේ මේ ආබාධිතයෝන්ගේ මේකක් වෙන්න නෙමෙයි මං අනිත් හොඳට ඉන්න මිනිස්සුත් එක්ක තමයි ෆයිට් කරන්නේ. හැමෝගෙම ඔළුවේ අර හැංගිලා තියෙන දේවල් ටික එළියට අරගෙන පාත්තයක් හදාගන්න කියන එක තමයි ඔයා දෙන්නේ. දෙන්නේ. හැමදේම අපි හිතද්දි හැමදේම වෙනස් විදිහට හිතන්න ඕන. දැන් මගේ ගෙදර මම මේ අයි පැනල් බෝඩ් ගහලා තියෙන්නේ. එතකොට දැන් ගම් වතුරට අහු වුණා අපි නොවැම්බර් මාසේ. ඉතින් මේ මගේ ගෙදර හොදලා දැම්මම ප්‍රශ්න ඉවරයි. ආයෙ තීන්ත ගන්න, ඒවා කපන්න, බිත්ති කපන්න එහෙම නැහැ. එතකොට දැන් මේ ගේ හදලා තියෙන ඒවා අනම්මල ඔක්කොම ඔය දෙන්නගේ අදහස්. අපේ ප්ලෑන් එක. ඔව්. දැන් මේ උදාහරණයක් ඇරෙන්න මේ සාල කොටස ටිකක් විශාලයි. එතකොට දැන් මේවා සාම්ප්‍රදායික විදිහට ලී දඬු භාවිත කරලා හදනවා නම් මැදට කණු දාන්න ඕන අනම්මන. දැන් මම මේ රෝද පුටු වල ගේ ඇතුලේ යන්නේ. එතකොට මගේ ඇතුලේම මාව කරදරයක් වෙන්න පුළුවන්. මම යකඩෙන් ගාන්නේ. මම තමයි ඩිසයින් එක දෙන්නේ වාලි ගන්න කෙනාට. මෙන්න මේව කරන්න. ඔයාගේ කතාව මට වැඩක් නැහැ. මෙන්න මෙහෙම වැඩේ කරලා දෙන්න වැඩේ හරි. අපි හැමතිස්සෙම මේ නිලම් මල්ලි දැන් ආබාධිත කෙනෙක් වුණත් නැතත් සාමාන්‍ය ජීවිතයට අවශ්‍ය කරන දැනුම අපි තියාගෙන ඉන්න ඕනේ. දැන් නම් YouTube එකේම තියෙන හරි ලේසියිනේ. අපි දැනගෙන ඉන්න ඕනේ. නැත්නම් කොණ්ඩේ කපන මිනිහා වුණත් අපේ කන කපන්න ඉඩ තියෙනවා. අපි සෑහෙන වෙලාවක් කතා කරා හරි ලස්සන ආදරණීය කතාවක් මිනිසුන්ට කොච්චර ලොකු ආදර්ශයක් ඒ කතාව තුළ තිබ්බද? මං එහෙම්මම හැරෙනවා කුලසේකර මහත්මයාගේ ආදරණීය බිරිඳ වෙතට. සාමාන්‍යයෙන් සෑහෙන බාරදුර කාර්යයක් බිරිඳක් විදිහට මේ තරම් දුරක් එන එක සහ මං අර කියපු කතාවෙන් පුංචි දෙයක් අල්ලගත්තා. කසාද බැඳලා ඉස්සෙල්ලාම පුත්තලමට ගිහිල්ලා කුලියට ගත්ත කඩකාමරයක කාඩ්බෝඩ් එකක් දාලා තමයි දෙන්න ඉඳලා තියෙන්නේ. එතකොට එහෙම පටන් ගත්ත ජීවිතය අද හරි ලස්සනට හරි සැප පහසුව ගෙවනවා. එතකොට මේ හදිස්සි අනතුරු වුණාට පස්සේ ක්‍රියා කරපු ආකාරයයි වාට හිතුණු දේ සාමාන්‍යයෙන් අපි දන්න තරමින් බහුතරයක් දෙනා හොයන්නේ තමන්ගේ ජීවිතයේ ලස්සනට ඉන්න තමයි. නමුත් මේ වගේ අගහිඟකම් මැද අර වගේ දේකුත් සිද්ධ වුණාම මෙතුමන් නම් ජීවිතය අතාරියේ නෑ. ඔබතුමීට මොනවද හිතුනේ? ඇත්තටම බය හිතුණා. බය හිතුන්නේ නැත්තේ නෑ අනිවාර්යෙන් හිතන ඕන කෙනෙකුට. මොකද ඒ වෙනකොට මගේ චූටි බබා බඩේ හිටියේ. ඒ වෙනකන් අපි දෙන්න ලොකු අරමුණක් වෙනුවෙන් මේ දිව්වේ. ඉතින් ඒ හැම දෙයක්මත් එක්ක මං ගැඹුරට හිතලා අර දුක යට කරලා ගැඹුරට හිතලා මට විශ්වාසයක් තිබ්බා මෙයා කොහොමත් මෙයා මට කියලා පොඩි ෆෝන් එකක් හොස්පිටල් එකට ගෙන්න ගත්තා. ඇත්තටම දවස් 4-5ක් යනකම් මම දන්නේ නැහැ මෙයාගේ කොන්ද කැඩිලා කියලා. එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ.
ස්පයිනල් ඩැමේජ් ඒවා මට කිව්වේ නෑ මොකද මම ප්‍රෙග්නන්ට් නිසා. ඒක දැනගත්තේ ඇත්තටම එයාම තමයි මට කෝල් කරලා කිව්වේ සුදු මෙහෙමයි බය වෙන්න එපා අපි දෙන්න මෙච්චර කාලයක් මේ විදිහට ආවනේ ඉදිරියටත් අපි යනවා. මගේ කොන්ද තමයි කැල්ල තියෙන සුදු කියලා එයාමයි මට කිව්වේ. ඒ වෙලාවේ තමයි ඇත්තටම මම අර පියවිසියට ආවේ. ඒ වෙනකම් මම නිකන් අර කම්පණයෙන් වගේ තමයි ඉඳලා තියෙන්නේ. එදා තමයි මම හයියෙන් කෑ ගහලා ඇඬුවේ. මේ මගේ නංගි හිටියා ඇවිල්ලා එහෙ. ඒතකොට එයාට මං කිව්වා මේ අයියාගේ කොන්දලු කැඩලා තියෙන කියලා මට නිකන් අර මගේ ප්‍රෙෂර් එක මං එළියට දැම්මේ මේ විදිහට. කෑ ගැස්සුණා. කෑ ගැස්සිලා නිකන් මට තේරෙන්නේ නැහැ මේ මොහොත. මම ඇහැරුණේ ඒ වෙලාවේ. ඉතින් ඒකල්ලා මට මෙයා හැමතිස්සෙම කෝල් කරලා කියන්නේ සුදු මෙහෙමයි මං කොහොම හරි කිහිලි කරු දෙකකින් හරි එනවා. ඇවිදගෙන මට ඇවිදින්න බැරි වෙයි සමහර විට ડોක්ටර්ලා කියන විදිහට. මට ක්‍රචස් දෙකකින් හරි ඇවිදගෙන මම එනවා. ඔයා උතන බැලන්ස් කරන්න බය වෙන්න එපා. එහෙම කියලා ඉතින් මගේ හිත හදපු එකමයි හැමතිස්සෙම කිසිම වෙලාවක නෙගටිව් වචනයක් එයාගෙන් ආවෙම නැහැ. මම ඇහුවත් නෑ එහෙම වෙන්නේ නැහැ. පොසිටිව් වචනම තමයි ආවේ. ඒ හින්දා ඉතින් මට ඇත්තටම බය නැති වුණා. මං පුත්තලම හොස්පිටල් එකට ඊට පස්සේ මට ඇත්තටම බැරි වුණා සම්පූර්ණ කරන්න බැරි වුණා බබා බඩේ තියාගන්න බැරි වුණා කලින් එයාව ගන්න සිද්ධ වුණා ඒ අනතුරත් එක්කම ඊට පස්සේ ඉතින් හොස්පිටල් එකෙත් ඇත්තටම හස්බන්ඩ් මාව බලන්න එන්න විදිහක් නැහැ නේ එයාත් හොස්පිටල් එකේ මාත් හොස්පිටල් එකේ ඒ වුණාට මට එයා හොස්පිටල් එකේ ඉද්දිත් ඒ ශක්තිය දුන්නා මට මේ ඇත්තටම නර්ස්ලා වුණත් මේ මගෙන් අහනවා වෙලාවකට ඔයා කොච්චර හොඳයිද මේකට මූණ දෙන විදිය එහෙම කියලා එහෙම එයාලා එහෙම කියද්දිත් මට තවත් ශක්තියක් වුණා. ඒ කියන්නේ මම හොඳයි. දුකයි ගොඩාක් දුකයි. කොච්චර කැමතිද බබා හම්බෙන වෙලාවේ මහත්තයා ළඟ ඉන්නවනම්. එනවාට බබා හම්බ වෙලා ඉතින් ගෙදරත් අරන් ගියාට පස්සේ තමයි මෙයා හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරලා ගෙනාවේ. එදා ඉඳන් ඉතින් අපි දෙන්න ආයෙත් අර හිටියා වගේම ඒ ප්ලෑන් ටික හරියට ගහගෙන හැමදාම වේගෙන් දුවන්න පටන් ගත්තා. ගමන වෙනස් කරේ නැහැ. ගමන වෙනස් කරේ නැහැ. මොකද දැන් අපිට මේ ටාගට් මේ වෙනසක් වුණාද? කකුල් හතරකින් අපි දෙන්න ඇවිදපු එක අපි දෙකකට වුණා. يعني එයාගේවත් මං ඇවිද්දා. මගේ කකුල් දෙකෙන් ඇවිද්දා. අර මේ ටාගට් වෙනස් වුණා. ඔව් මේ කියන්නේ තව අලුත් ඒවා එකතු වුණා. වෙනස් කරගත්තේ නැති තිබ්බේවා අලුතෙන් තව එකතු වුණානේ. දැන් මේ නැත්නම් සමහර කරන්නේ කෑලි අඩු කරන එකනේ. ඔව් සමහරු කරන්නේ මේක බෑ මෙහෙම අපි එකතු කරගත්තා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මෙයා අර අතින් දක්වන වීල් චෙයාර් එකේ ඇවිල්ලා අපි දෙන්නම සමහර දවස්වලට කතා කරනවා අපිට මෙහෙම එකට යන්න බැයිද අපි සෑහෙන්න ඇවිදලා බැලුවා. සර්ච් කරලා බැලුවා. ඒ වුණාට අපිට එහෙම හම්බුන්නේ නැහැ. අවසානෙට ඉතින් කොහොම හරි ඒකත් කරගත්තා. මම දැන් මෙහෙම එකක් ගන්නම් මේ මට හිතෙන දෙයක්. දැන් ඔයාලා දෙන්න නෙවෙයි මං ඔබතුමියගෙන් අහන්නේ අනිත් අය ගොඩක් කට්ටිය කම්පා වෙන්නේ නැති මහත්තයා ඇක්සිඩන්ට් එකක් වුණා අයියෝ ඇවිදින්න බෑ බොහොම අමාරුවෙන් ගොඩාපු මිනිස්සු ඉතින් දැන් ඉතින් අනාගතේ අපරාධේ නේද කියලා එහෙම හිතපු කට්ටිය ඉන්න ඇති අනිවාර්යෙන්ම පවුල ඇතුළෙත් හිටියා බොරු කියන්න ඕනේ නැහැ සමාජයේ එළියෙන් පවුලෙන් කොහොම හරි මෙයාව හොස්පිටල් අරන් ගියාම වැටිලා ආරංචිය ආවේ ඇම්බියුලන්ස් එකේ ගිය කට්ටිය ආපහු ඇවිල්ලා කිව්වේ එයා නම් ජීවත් වෙන්නේ නැහැ කියලාලු කියලා. ඉතින් ඒ වෙලාවේ එහෙම එකකුත් ඔයාලට ආවද? එහෙම එක්කුත් ආවා. නමුත් මගේ යාළුවෙක් එහෙ හිටියා ඒ වෙනකොට පුත්තල මේ ඉන්දිකා මේ එයා මාව ශක්තිමත් කරා ඒ වෙලාවේ. මගේ ළඟින් හිටියේ එයා. මට මෙයා නැති වෙලාවේ බබා ලැබෙන්න අමාරු වෙනකොටත් එයා තමයි මගේ ළඟ හිටියේ හැම දෙයකටම උදව් කරේ. ඉතින් එහෙම ප්‍රෙෂර් එකක් ආව ඇත්තටම ආවා. ගොඩක් අය බලන්න ආවට ඇවිල්ලා අර කතා කරන්නේ වෙන දෙයක්. අයියෝ. ඔව්. ඊට පස්සේ මොකක් හරි කියන්නේ ගොඩක් අයගේ එළියේ තියෙන මෙතනින් මේ ඉවරයි. මේ කතන්දරේ මෙතනින් ඉවරයි කියලා. දැන් ගෙදර යන්න වෙයි, ගමට යන්න වෙයි. එහෙම. එතකොට දැන් කොහේ හරි උත්සව අවස්ථාවකට උනත් සහභාගී වුණාම ගොඩක් අය බලන්නේ විශේෂයෙන් කාන්තා පාර්ශවය මාව තනි කරගෙන නිකන් අර මේ මෙහෙම ඇති නේද දැන් කියන්නේ ඒක තමයි නේද ඉතින් මොකද කරන්නේ ගණන් ගන්න එපා කරුමේ තමයි කියලා කියන්න ඇති. ඔව් ওই දෙන්නම කරපු කරුමයක්. ඒ මූණටම කියලා දෙනවා. මූණටම කියලා දෙනවා. මූණටම එහෙම අහනවා. පෙර කළපු පව් තමයි කියලා. ඒ පෙර කරපුවා තමයි ඉතින් එහෙම කියලා. ඒත් ඉතින් මම ඒ වෙලාවට කියන්නේ අවුලක් නැහැ. මගේ ඇස් දෙකට දකින්න අතපය හතර තියෙන මිනිස්සුන්ට වඩා මගේ මහත්තයා ඉදිරියෙන් ඉන්නවා ගොඩක් ඉදිරියෙන්. අදටත් දැන් මම මේ ගෙදර සියලු
කියන්නේ වැකුම් කරන ඒවා මට සපෝට් කරන්නේ මෙයා. පටේ පිටේ ඔය මේ අතු ගාන ඒවා ඒ කියන්නේ අපි අර වයිෆ් කෙනෙක් කියලා මාව හිර කරලා නෑ ඒකට බෙදාගෙන කරන්නේ. එයා වොෂින් මැෂින් එකට රෙදි ටික දැම්මා නම් ඒක හේදුනා නම් මං ගිහිල්ලා වන්නවා මට වෙලා වැඩක් තියෙනවා නම් එයා ගිහිල්ලා ඒක වන්නවා. ඒ වගේ බොහොම සහයෝගයෙන්. ඒ කියන්නේ ඇත්තටම අපි 4 දෙනා නැතුව බෑ. දැන් මේ ගෙදර මෙච්චර මේ විවෘතව වගේ හදලා තියෙන්නේ එයාට ඕන තැනක හිටියොත් අපි 3 දෙනා පේන්න තමයි එයා ඒවා කරලා තියෙන්නේ. එයා කොතන ඉඳගත්තත් අපි කොතන හිටියත් අපි 3 දෙනාම පේනවා එයාට. ඒ විදිහට. එතකොට ඒක හරි ලස්සන ආදර කතාවක්. එතකොට මෙන්න මේවා තමයි ආදර කතන්දර කියන්නේ. කොච්චර ප්‍රශ්නාවක් බින්දුවටම නෙවෙයි රිනාගයකට තමයි වැටෙන්නේ. බින්දුවටනුත් පල්ලෙහා රිනාගයකට වැටලා නමුත් වර්තමානයේ වෙනකොට හිතේ ශක්තිය, ධෛර්යය මිනිස්සු කොච්චර කතා කිව්වත් ඒ දේවල් එහෙම නෙවෙයි කියලා ඔප්පු කරලා පෙන්නපු දෙන්නෙක් තමයි මේ ඉන්නේ. ඉතින් දැන් අර කර්මය තමයි කියපු කට්ටියට ඔව් මේ කර්මය තමයි. දැන් ඒ කර්මය කොහොම හරි පරිසම් දෙනවනේ. හේතුඵල ධම තමයි මේ කතාව. කරපු දේවල් වලට මේ ලැබිච්ච විදිය. රයිට්. මේ ලැබිලා තියෙන්නේ හරිම උත්සාහයෙන්, උත්සාහවන්ත වෙච්ච හින්දා. නිකන් බලාගෙන ඉඳලා නෙවෙයි. ඉතින් අපි ඇත්තටම සන්තෝෂ වෙනවා ඔය දෙන්නගේ කතාව මේ සමාජයට පෙන්නපු එකට. මොකද ඔබ දෙදෙනාගේ ඒ කතන්දරෙන් ගොඩාක් දේවල් ගන්න ඇති. විශේෂයෙන් ආබාධිත වෙච්ච අයට නෙවෙයි ජගත්තයි. අතපය හතර හොඳට තියෙන කට්ටියට ජීවිතේ අපි ලොස් වැඩක් නෑ කියලා කියන කට්ටියට එහෙම වෙන්නේ නෑ. හිතේ ශක්තිය තියාගන්න කියලා පෙන්වන්න පුළුවන් හොඳ උදාහරණයක්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපිට අවස්ථාවක් දුන්නට. ඒ වගේම මතක් කරන්න ඕනේ දැන් ජගත් මහත්මයාගේ මේ කරුණු මේ එයා කරන දේවල් එයාගේ දැනුම ආදර්ශ හැමෝම බෙදන තැනක් තියෙනවා නේද? අපි ඒ ගැනත් කියමු පොඩ්ඩක්. ඔව්. මගේ channel එකක් තියෙනවා Positive Wheels LK කියලා. ඉතින් ඒ channel එකට ආවොත් ආබාධිත අයට, ආබාධිත නැති අයට අපි මොනවද කොහොමද ජීවිතේ ඉදිරියට අරන් යන්නේ? අපි කොහොමද අපේ ජීවිතේ සකසුරුවම්ව ඊටාම ඉහළ ගෝල් එකක් තියාගෙන අපි බිඳුවේ ඉඳලා කොහොමද ඉස්සරහට සල්ලි ටික ඉන්වෙස්ට් කරගෙන යන්නේ? පැසිව් ඉන්කම් එකක් කොහොමද ජෙනරේට් කරන්නේ? ඒ දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන් අපේ channel එකත් එක්ක එකතු වුණොත්. දැන් කෙනෙක් හිතන්න පුළුවන් මේකත් බිස්නස් එකක්ද දන්නේ නැහැ කියලා channel එකක් තියෙනවා කියලා කියන එක නෑ. එහෙම දෙයක් නෙවෙයි. මේ ජගත් මහත්මයා මේ කරන්නේ ඇත්තටම මටත් හොඳ ආදර්ශයක්. එයා ජීවිතේ විඳපු දේවල් එක්ක මිනිස්සුන්ට ඉස්සරහට යන්න ඕන කොහොමද කියලා අර දැන් ඔබතුමා ගෙදරින් ඉන්නේ පොඩි ප්‍රයත්නයක් ගන්නවා මිනිස්සුන්ට ඒ පණිවිඩය අරන් ගන්න. අන්න ඒ පණිවිඩය ඇත්තටම නිලම් මල්ලි දැන් හිතන්නකෝ දැන් හොඳ වාහනයක් මට විතරක් තිබිලා වැඩක් නැහැ නේ. මගේ අල්ලපු ගෙදර මිනිස්සුන්ටත් තියෙනවා. අපේ ගමේම වාහන ටික හොඳ වුණා නම් එයා හැමෝගෙම මේ ආර්ථික තත්ත්වය උඩට ආවොත් තමයි අපිට හොඳට මුළු සමාජයක් විදිහටම සතුටු වෙන්න පුළුවන්. සමාජයක් විදිහටම හරි ලක්ෂර් ලයිෆ් එකක් හැමෝටම ගෙවන්න පුළුවන්. අපි රට මට මෙතෙන්දි තව එකක් කියනවා. අපි රට දියුණු කරන්න හැමෝම රට හදන්න කතා කරාට තමන් හැදෙන්න ඕන. දැන් වෙලාවක් කිව්වොත් වෙලාවට වැඩ කරන්න ඕන. දැන් මේසෙන් බාසුන් නෑගෙන එන්න රට හදන්න කතා කරන්න ඕනේ. එයාගේ බිත්තිය බඳින වැඩේ හරියට කරන්න ඕන. එතකොට නිකම්ම අපි හැමෝම නිකම්ම රට හැදිලා. රයිට්. ඉතින් අපි ආයෙකම Positive Wheels LK link එක අපි දාලා තියෙනවා. ඔන්න ඔයාලට ගිහිල්ලා බලන්න. මගේ දුරකථනයටත් ඕන කෙනෙක් හිටියොත් මේ ආබාධිත ප්‍රශ්නයක් ගැන මොනවා හරි තිබුණොත් කතා කරන්න අපිට උදව් කරන්න පුළුවන් දේවල් කරලා දෙන්න පුළුවන්. අපි හරි කැමැත්තෙන් කතා කරේ කුලසේකර යුවල ජගත් මහත්මයා සහ ඔහුගේ බිරිඳ ඔබ දෙදෙනාත් එක්ක මේ කතාව කියන්න. මොකද ඒක ඇත්තටම අපිටත් හොඳ ඉන්ස්පයර් එකක්, අපිටත් හොඳ ආදර්ශයක්. ඉතින් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා දෙවල්ලටම. ආයිබෝවන්. අපි මේ වගේ ලස්සන දේවල් අරන් එන්නේ හරි දිග කතාවක්. නමුත් අපි පුළුවන් තරම් කෙටි කරා, පුළුවන් තරම් අහගෙන හිටියා. ඒ කතාවෙන් අපේ ජීවිතේට ගොඩක් දේවල් ගන්න තිබ්බා. එහෙනම් අපි කැමති විශේෂ දෙයක් තියෙනවා මුළු ලෝකෙටම කියන්න. අද අපි කතා කරන්න ඕන හැංගිච්ච විශේෂ චරිතයක් ගැන. මෙයාලගේ ජීවිතයෙන් ඔයාලගේ ජීවිතේට හොඳ ආදර්ශයක් ගන්න. අපි ගිහින් එන්න. හැමෝටම සුබ දවසක්.